සාදු කෙලි පංචිය ටික. මෙහෙට වෙන්න හැබැයි ලුණු පොඩ්ඩක් වැඩි පොඩි ඉල්ලගන්න. hello welcome back to my YouTube channel. ඉතින් මොන්න ලංකාවට ඇවිල්ලා අපි ගියපු දෙවැනි ට්‍රිප් එකේ vlog එක තමයි අද ඔයාලා බලන්න යන්නේ. ඉතින් ලංකාවට ආපු දවසේ ඉඳලා හැමෝම ගොඩක් ආසාවෙන් යන්න හිටපු ට්‍රිප් එකක් තමයි මේක. ඉතින් මේ අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ සිරිපාද. ඉතින් මේ විදිහට අපි හැමෝම කතා කරගත්තු වෙලාවටම අපේ යාළුවෝ ටික අපේ ගෙදරට ආවා. විදිහට අපේ ගෙදරට හැමෝම එකතු වුණාට පස්සේ මායි මගේ යාළුවයි ගියා අපේ ගමේ දේවාලෙට පඳුරක් දාලා ආශිර්වාදය අරගෙන එන්න. කීයද? 250යි. 250 නම් කොහොම ගෙදරට යන්න? එකන් යනවා 250යි 250ක් දෙන්න මේ 250යි දෙන්නේ. නෑ 250කට ගමන් යන්න බෑනේ. ඔහොම ගෙදර දෙන්නේ. කට්ටියට වේලාවසල එන්න කිව්වට මොකද අපේ ඩ්‍රයිවර් ටිකක් එන්න පරක්කු වුණා. ඉතින් ඒ හින්දා හැමෝම අපිටත් බැන ගොඩාක් වෙලා බස් එක යනකම් අපේ ගෙදරට වෙලා හිටියා. ඉතින් 8:00 වගේ වෙනකොට අපිට අපේ බස් එක ගෙන්න ගන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට දැන් අපි යන්න හදන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ගමන් ආරම්භ කරලා දැන් අපි යන්නේ රෑ කෑම කන්න. මේ කෝඩුකාරයට තමයි සිරිපාද යන්න ගොඩක්ම වමනාව තිබ්බේ. ස්මාරා නියමයි. ඔන්න ඔය විදිහට පාන්දර 1 වගේ වෙද්දී අපිට පුළුවන් වුණා නල්ල තනියට යන්න. ඉතින් අද අපි ශ්‍රීපා කරුණා කරන්නේ නල්ල තනිය හරහා. පාන්දර 2 වගේ වෙනකොට අපේ නඩේ හිටපු හැමෝම සිරිපා කරුණාවට එකතු වුණා. ඉතින් පඩි නගින වේගයත් එක්ක සමහර යාළුවෝ අපිට ඉස්සර වෙලා ගියා, සමහර යාළුවෝ අපිට පහ වුණා. ඉතින් කොහොම හරි අපි මේ ගමන ගියේ වාරේ අවසාන දවස් කීපේ. ඒ නිසා වැස්සෙන් නම් අඩුවක් තිබ්බේ නෑ. හැම වෙලාවෙම චුට්ට වහිනවා. වහිනවා කියලා නතර වෙන්න බෑනේ. ඉතින් මේ වැස්සම සීත ගඟුලෙන් මොනක් තුට්ටක් හොදගෙන අපි ඊළඟට අපේ කෝඩිකාරයින්ගේ පඳුරු ගැට ගන්න තැනටයි යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් සිරිපාදේ කරුණා කරන්නේ බෞද්ධ ආගමිකයන් විතරක් නෙමෙයි. හින්දු, කතෝලික, මුස්ලිම් හැම ජාතියකින්ම වගේ සිරිපාදේ කරුණා කරන්න එනවා. ඒ වුණාට අපි යන දවස්වල ලොකු සෙනගක් හිටියේ නැහැ. වාරේ අවසාන දවස් ටික නිසා. වහින දවස් නිසා හැම තැනම කූඩැල්ලෝ හිටියා. ඉතින් මම ඔය හැම වෙලාවෙම බලන්නේ මගේ කූඩැල් වෙල්ලිලා ඉන්නවද කියලා. මොකද මං හරි බයයි ඒ සතාට. ආවා.
ඉතින් මේ ගමනේ තියෙන විශේෂම දේ මොකද්ද දන්නවද? මේ වෙනකොට හැමෝටම ගොඩක් මහන්සි. ඒත් එහෙමයි කියලා මහන්සි අයවත් ඇවිදින්න අමාරු අයවත් කිසිම කෙනෙක්ව මග දාලා යන්නේ නැතුව අනිත් අයට හැමෝම උදව් කරගෙන ලස්සනට උඩට යන ගමනක් තමයි මේ. අපේ පාට නඩේ කට්ටිය. අපේ පාට සෙට් එක. අපේ කොළ පාට කෙරි පන්සි ටික. හිතන්නේ. අපි මේ සිරිපාදේ ඉන්දිකටු පාන ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් බුදුන් වැඳලා අපි දැන් ඊළඟට කරන්න හදන්නේ අපිත් එක්ක ආපු කෝඩුකාරයින්ගේ වතාවත් ටික කරන එක. කෝඩුකාරයෝ කියන්නේ පළවෙනි පාරට සිරිපාද යන අය. ඉතින් එහෙම අයට පළවෙනි පාරට යද්දි තියෙනවා පුංචි වතාවත් කීපයක් කරන්න. යකෝ මේ ඇවිල්ලා සිංහල පාට ඉතින් ඉන්දිකටු පාන ගාව ඉඳලා අපේ මහන්සියත් අපි චුට්ටක් නිවාගෙන අපේ කෝඩු හිටිය යාළුව ටිකට කෝඩු පිළිවෙත් ටිකත් කරගෙන උඩට යන්නයි හදන්නේ. ඔයාලා මොකක්ද කියන්නේ ට්‍රිප් එක ආපු කියන්නේ? ඔක්කොම කරා නියමයි නේද? ආයෙත් චාමෙන් නවිෂා ට්‍රැවල්ස් සමග එකතු වෙන්න ඉදිරි ට්‍රිප් වලට. ඔයාලා දන්නවද මගේ ජීවිතේ මෙහෙම යාළුවොත් එක්ක ඇවිදිනවා කියන එක මාරම ලොකු සතුටක්. මම හරි ආසයි යාළුවත් එක්ක ඉන්න. ඉතින් ඒ වගේම මට හොඳ යාළුවෝ ටිකක් හම්බෙලා තියෙනවා. එයාලත් එක්ක ඉන්නකොට මහන්සියක් දැනෙන්නේ නැහැ. හැම වෙලාවෙම අපි hina වෙවීමයි ඉන්නේ. ඉතින් මට ඇත්තටම හරි සතුටුයි. ඒ වගේ යාළුවෝ ටිකක් මගේ ජීවිතේට හම්බෙච්ච එක ගැන. එහෙම ගැම්මක් දෙනවා වගේ යාළුවෝ ටිකට. ඉතින් මේ වෙනකොට නම් අපි ගොඩාක් ළඟට ඇවිල්ලා තියෙන්නේ. කොච්චර මහන්සි වුණත් සිරිපාද ගියපු කෙනෙක් නම් දන්නවා ඇති මහගෙරි නබේ හරියට එනකොට මේ තියෙන view එකේ ලස්සන. ඒ view එක අපි හැමෝගෙම මහන්සි නැති කරලා දානවා. පාළු අම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා පාළු අම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ. ඔන්න ඉතින් මේ තමයි අපේ මේ මුළු ගමනෙම සතුටුම තැන. අපි මේ වෙනකොට සිරිපා මළුවට ඇවිල්ලා ඉන්නේ. මම දන්නේ මේ හැඟීම කොහොමද වචනෙන් විස්තර කරන්නේ කියලා. ඒ තරමට මට මාරම සතුටුයි. මොකද මේ මගේ 3 වෙනි ශ්‍රීපාද ගමන. ඒ වුණාට දෙවෙනි පාර ඇවිල්ලා මට මහන්සි වෙලා මට ශ්‍රීපා මළුවට එන්න හම්බුන්නේ නැහැ. ඉතින් මේ පාර මම හිතාගත්තා කොහොම හරි මම යනවා මට පුළුවන් කියලා. ඉතින් ඒ විදිහටම යාළුවන්ගේ උදව්වත් එක්ක මම කොහොම හරි සිරිපා මළුවට ආවා.
ඉතින් පැය 5කට පැය 5මාරකට වගේ පස්සේ තමයි අපිට උඩමළුවට එන්න පුළුවන් වුණේ. ඉතින් හරිම සතුටුයි. ගොඩක් කාලයකට පස්සේ හැමෝම එකට. ඉතින් ශ්‍රීපාදේ වන්දනාමාන කරලා අපි හැමෝම ටිකක් මහන්සි අරින්න ඉඳගෙන හිටියා. විදිහට යාළුවොත් එක්ක පොඩි කයියකුත් දාගෙන අපි වටපිටාවේ ලස්සන බල ටික වෙලාවක් හිටියා. උඩමළුවේ බිත්ති හැම එකකම වගේ මේ විදිහට සමනල්ලු ගොඩාක් හිටියා. ශ්‍රීපාදයට සමනල කන්ද කියන්න හේතුව මේක වෙන්න ඇති. මේ වෙනකොට අපි සිරිපා කරුණා කරලා ඉවරයි. දැන් අපි මේ ආපහු යන ගමන්. මේ විතරක් නෙමේ එනකොටත් වැස්සෙන් නම් අඩුවක් තිබ්බේ නෑ. උඩමළුවේ කොහේ හරි මම ජැකට් එක තියලා මට ජැකට් එක ගන්න අමතක වුණා. ඉතින් එනකොට තෙමීම පල්ලෙහාට ආවා. මේ වෙනකොට වැස්ස ගොඩක් තද කරපු නිසා අපි එන මග තිබුණු අම්බලමක ටිකක් නතර වුණා. ඉතින් බලන්නකො මගදී අපිට ආච්චි කෙනෙක් හම්බුණා. ඒ ආච්චිගේ 23 වෙනි සිරිපා කරුණාව තමයි මේ. ඉතින් යාට පල්ලෙහාට එන්න අපේ අය ගොඩක් උදව් කරා. අපේ බුදු පෙරලි අපේ බුදු මේ වෙනකොට නම් අපි අර නඩේ ආපු ගොඩාක් දෙනෙක් අපිට මිස් වෙලා. සමහර අය ඉස්සර වෙලා ගිහින් සමහර අය පිටිපස්සේ. ඉතින් අපි නැවතුණා බඩේරග කන්න. මෙතනදී සල්ලි ගන්න මෙයාගේ වලට් එක ඕපන් කරද්දී අර උඩ තිබ්බ වතුර හැරිලා මුළු වලට් එකම තෙමුණා. so good. මේ වගේ බඩේ කන්න නම් අනිවාර්යෙන්ම මෙහෙට වෙන්න හැබැයි ලුණු පොඩ්ඩක් වැඩිපුර ඉල්ලගන්න. අපි කොච්චර ආස වුණත් අපිට මේ හම්බෙලා තියෙන ජීවිතේ අපි හිතන තරම් දිග නෑ. ඉතින් අපිට මේ හම්බෙලා තියෙන කෙටි කාල සීමාව ඇතුලේ අපිට තියෙනවා ගොඩාක් දේවල් කරන්න. ඉතින් ඒ හැමදේමත් එක්ක පුංචි වෙලාවක් අපි වෙනුවෙන් හදාගෙන අපිට මේ මොහොත උපරිම විඳින්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන ලොකුම සතුට කියලා තමයි මම හිතන්නේ. දැන් අපි ඉන්නේ අපේ ගමනේ අවසාන හරියේ. හැමෝම බැලලා ඉවරයි. තව දෙන්නෙක් එන්න. මෙන්න මේ දෙන්න එනකම් අපි අපේ බස් එකට වෙලා ගොඩාක් වෙලා බලන්න හිටියා. ඉතින් දැන් ඒ දෙනා තාමට පස්සේ අපි දැන් යන්නයි හදන්නේ. මේ වගේම සිරිපාදේ කරුණා කරලා නැති අයට ඉක්මනටම සිරිපාදේ කරුණා කරන්න ලැබෙන්න කියලා සිරිපාදේ කරුණා කරපු අයට තවත් වාරයක් සිරිපාදේ කරුණා කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගම අතට ගිහින් යන්න ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම්